මේකයි සමරසේකර මහත්තයා. ඔය 10 වසර මම මහත්තයාට බාර දෙන්නේ හිතකින් නන් නෙවෙයි. මොකද ඕකේ ඉන්නේ මහා ඇම්බැට් වසවර්තියෝ ටික. මේකට කොච්චර හොඳ ගුරුවරු ආවද? ඔක්කොම ඔය පන්තිර දැම්මට පස්සේ ගියේ ට්‍රාන්ස්ෆර් එකත් හදාගෙන. යන ටීචර්ලා සාරි කඩාගෙන ඔෆිස් එකට අඬාගෙන ආවා. හැබැයි සර් මෙහෙමයි. මම හිතන්නේ ඇස ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මම පුහුණු ගුරුවරයෙක්. මම දන්නවා එයාලත් එක්ක අධ්‍යාපනය බෙදාගන්නේ කොහොමද, එයාලත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන්නේ මම දන්නවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සර්. මේකට ආව ඔක්කොම ගුරුවරු කිව්වේ කතාව. ඉතින් අර සමරසේකර මහත්තයා ඉල්ලනම නිසා මම සමරසේකර මහත්තයාට දවස් බාර දෙන්න. අපි යන්නේ පුතේ. Thank you sir. ආයිබෝන් ළමයි. මම තමයි ඔයාලගේ අලුත් පන්ති පාර සර්. ආයිබෝන් සර් ආයිබෝන්. කොහොමද මේ පන්ති අනිත් ළමයි? අනිත් ළමයි ඔක්කොම සර් පිට්ටනියට සෙල්ලම් ගන්න කියලා අපිට සෙල්ලම් ගන්න වෙලාවක් නැහැ සර්. වැඩ තියෙනවා පන්ති අපිට. බලන්න මේ ළමයින්ගේ අධ්‍යාපනයට තියෙන උනන්දුව. අපි අනිත් ළමයි ටිකත් හදලා ගමු. අධ්‍යාපනයට උනන්දුව තියෙන අය තමයි පන්ති ඉතුරු වෙන්නේ. මේ මල් වගේ ළමයින්ටනේ විදුමල්පතිතුමා අර විදිහට කිව්වේ. හොඳයි. පන්තියේ වැඩ පටන් ගන්න කලින් අපි ඔයාලගේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක් පරීක්ෂා කරමු. මොකද කියන්නේ? ඔව් සර් එහෙම හොඳයි. නිර්වාහන්න නැහැ සර්. එහෙම ඕනේ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි මුලින්ම ඉතිහාසය ගැන දැනගන්නවා. හොඳයි නේද ළමයි? ඉතිහාස පොත් ගන්න බලන්න. සර් මේවනේ ඉතිහාස පොත් ගොඩක් තියෙනවනේ. ධාතු වංශේ, තූප වංශේ, දීප වංශේ. මොන ඉතිහාස පොතද ගන්නෙ සර්? ඉතිහාස අච්චු පොත ගන්න. අච්චු පොත. හරි. දරුවෝ අපි ඉතිහාසය දිහා හැරලා බලනකොට සර් මේ හැරිලා නෙමෙයි නේ සර්. පෙරලලා නේ සර් අපි බලන්න ඕන ඉතිහාසය කියලා. හරි පෙරලලා බලන්න. අපි ශ්‍රී ලාංකීය ඉතිහාසය දිහා බලනකොට අපිට වැදගත්ම රජවරයෙක් තමයි දුටුගැමුණු රජතුමා. සර් කීවෙනි දුටුගැමුණු රජතුමාද? දුටුගැමුණුලා හිටියේ එක්කෙනයි. මොනවද මේ කතා කරන්නේ? ඒකයි මේ. දුටුගැමුණු රජතුමා ඊටමත්ම ශ්‍රේෂ්ඨ ගණයේ සේවාවන් මෙම රටට ඉටු කළා. කියන්න බලන්න එතුමා කරපු ශ්‍රේෂ්ඨම ක්‍රියාව සර් ආතර ගෑනුදු යවුපෙක මෙච්චර දාගත් වෙහෙර විහාර හදපු රජතුමා කරපු හොඳම කාර්යය ඕකද? හැබැයි ඒක නෙමෙයි. හොඳම තැන තියෙනවා දැනුම. එපා ඉතිහාස පොත අයින් කරලා දාන්න. අපි ඔයාලගේ ගණන් දැනුම ගැන බලමු. අයියෝ සර් ගණන්ද? මමනේ ගණන්කාරයා සර් මේවන්නේ නේ. ඇත්ත වෙන්නේ. අහන්න සර් ඕන ප්‍රශ්නයක් අහන්නවද? මම දැන් අහන්න හදන්නේ පහේ පන්ති ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක්. හරිද? ඔය ළමගේ නම මොකක්ද? මගේ සර් මැක්ස් රාජිත් සුවන්. රාජිත පුතාගේ ගෙදර තියෙනවා අඹ ගහක්. නෑ සර් අපේ ගෙදර අඹ ගස් නෑ. මේ තාත්තා කොළ වැටෙනවා කියලා අඹ ගහ කපලා දැම්මා. සීලා ගෙදර තියෙනවා. හරි. තමුසලේ ගෙදර අඹ ගහක් නෑ. ඔයාලගේ සීයලා ගෙදර අඹ ගහක් තියෙනවා. ඒකේ අඹ ගෙඩි 12ක් තියෙනවා. 12ට වැඩි සර්. වල්ලෙකම තියෙනවා 15ක් විතර. මං හිතන්නේ. ගහේ අඹ ගෙඩි ඉතුරු ඒ තිබ්බු ඔක්කොම වලු හැලිලා. අවසානට ඉතුරුනේ අඹ ගෙඩි 12යි. හොඳේ? අඹ ගෙඩි 12යි. ඒ අඹ ගෙඩි 12න් 4ක් වඳුරෝ කනවා. සර් වඳුරෝ කී දෙනෙක්ද සර්? වඳුරෝ කීයක් වුණත් මොකද? වඳුරෝ ගන්න වැඩක් නැහැනේ. නෑ සර් ඉතින් මේ ඔය ප්‍රශ්නේ ඉන්නේ වඳුර ගැන දන්නේ නැහැ නේ අපි දැනන් ඉන්න බෑ සර් වඳුර ගන්න. ඒකට ලේසියෙන් උත්තර දෙන්න. වඳුරෝ ගැන නෙමෙයි ප්‍රශ්නේ අඹ ගැන. රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි 4ක් ආපුවාම 12න් 4ක් ආපුවාම ඉතුරු කීයද? සර් කීයක් ඉතුරු නැත් වැඩක් නෑ. තේරුණා. ඒ මොකද ඒ? ඒ ගහේ අඹ පට්ට ඇඹුල්. අටේ තියන්න බෑ. ඒක ඉතින් මම දන්නේ නෑනේ.
සර් දන්නේ නැතුණාට ඒ වටේ පිටේ ඉන්න ඔක්කොම දන්නවා ඒ ගායම් බෑම්බෝල් කියලා. හරි. ගණිතය ඕනේ නෑ. ගණිතය හොඳයි. අපි නව තාක්ෂණයත් එක්ක ඉන්න මිනිස්සු වශයෙන් සංවේදනය ගැන අපි ලොකු දැනුමක් තියෙන්න ඕන. අපි බලමු ඔයාලගේ සංනිවේදන දැනුම. හරි. මට කියන්න බලන්න අපි දුර ඉන්න කෙනෙකුට කොහොමද කතා කරන්න කියලා. ඒ වල්ලේ වෙන එන්න ඩෝර් වෙන ඔය අනිවාර්ය දුරින් ඉන්න උඩ කතා කරන්න වෙන ගුරුවරයෙක් කියනවා තුන් දෙනාම එල්ලනවා. මම මේ කියන්නේ මෙතන ඉන්න එකෙක් නෙමෙයි. වෙන පළාතක වෙන ගමක ඉන්න එකෙක් ගැන කියන්නේ. ඔය මැද පුතාගේ නම මොකද්ද? ධනුක ධනුක පුතාගේ ආච්චි ඉන්නවා නුවර. නුවර නෙමෙයි සර් ඉන්නේ මාතර පුතාලගේ ආච්චි ඉන්නේ මාතර. කොහෙද ඉන්නේ? මාතර. පුතාලගේ ආච්චිට පුතා කතා කරන්නේ කොහොමද? කතා කරන්නේ නැහැ සර් ආච්චිලත් එක්ක අපි දෙගොල්ලෝ තරහයි අර හූනියන් කේස් යම් වගේ කතා කරන්නේ පුතාලා කතා කරන හිතවත් ඥාතියෙක් කොහෙවත් නැද්ද? ඔය කියන්නේ දමුල්ලේ පුංචිලා ගැන එයාලා කතා කරනවා හොඳට අපිත් එක්ක පුතා දඹුල්ලේ පුංචිට කොහොමද කතා කරන්නේ? සුදු පුංචි කියලා කතා කරන්නේ මට මේ පන්තිය කරන්න බෑ. තමසලගේ ප්‍රින්සිපල් මගේ දෙපා මුල වැටිලා කියපු ඉඳන් තමයි මම මේ පන්තිය බාරගත්තේ. යන්න කලින් ඔබ කියපන්. ඔබ දඹුල්ලෙන්න පුංචිට කතා කරන්නේ සුදු පුංචි කියලා. ඒ ඉඳන් ඒ දඹුල්ලේ සුදු පුංචි ඔබට කතා කරන්නේ කොහොමද? සූකිරි පුතේ කියලා කතා කරන්නේ මෙච්චර කියලා දුරකථනයේ කියන වචන තුපෙන් ගන්න බැරි වුණා. උත්තිය. ඒ ඔට්ට පයින්නේ සමරසේකර නේද? පුහුණු ගුරුවරයෙක් කිව්ව නේද? පුහුණුනේ දුවන්න දන්නේ.